හලෝ කොහොමද ඔයාලට හොඳින් ඉන්නව නේද? ගොඩක් දවසකින් තමයි වීඩියෝ එකක් අරගෙන එන්න පුළුවන් වුණේ. අද වීඩියෝ එකේ මම ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ හරි ඉක්මනින්ම සුදු වෙන්න පුළුවන් විදිහේ බ්ලීචින් ස්ක්‍රබ් එකක් හදාගන්න විදිහ. ඉතින් මේකෙන් විනාඩි දෙකක් වගේ කාලයක් ඇතුළත හරි ඉක්මනින්ම සම පැහැපත් වෙනවා. ඉතින් පෞද්ගලිකව මමත් මේක කරලා හොඳ ප්‍රතිඵල දැකලා තමයි ඔයගලන්ට මේක කියලා දෙන්නේ. ඉතින් ඒ නිසා මේක හහමට කිසිම අහිතකර බලපෑමක් නැහැ. ගෙදර තියෙන අමුද්‍රව්‍ය දෙකකින් මේ ස්ක්‍රබ් එක ඔයගලන්ට හදාගන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා මේ වීඩියෝ එක හරි වැදගත් වෙයි කියලා. ඉතින් අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා කොහොමද මේ සත්කාරය කරගන්නේ කියලා. ඉතින් මේ ස්ක්‍රබ් එක හදාගන්න ඕනේ වෙන ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි මේ තියෙන්නේ. අඳුරනවනේ හැමෝම මේ තමයි තක්කලි. තක්කලි කියන්නේ ස්වභාවික බ්ලීචින් අඩංගු ඉතාමත්ම හොඳ පළතුරක්. ඒ වගේම හොඳ රූපලාවන්‍ය අමුද්‍රව්‍යයක්. ඉතින් මේක තමයි අපිට මේ ස්ක්‍රබ් එක සඳහා අවශ්‍ය වෙන ප්‍රධානම අමුද්‍රව්‍ය. මීට අමතරව අපි මේ ස්ක්‍රබ් එක හදාගන්න ඕනේ වෙනවා සීනි. මේ තියෙන සුදු සීනි. දැන් මගේ සීනි වල නම් සීනි අට හරිම තුනි. ඉතින් ඒ නිසා මේක අපිට කෙලිම භාවිතා කරන්න පුළුවන් හැමට. මොකද සීරීමක් වෙන්නේ නැති හින්දා. හැබැයි ඔයගොල්ලන්ගේ නිවසේ තියෙන සීනි වල ඇට ලොකුයි නම් මේක බ්ලෙන්ඩ් කරලා ඇට තුනී කරලා ගන්න. නැත්නම් ඔයගොල්ලන්ගේ හැම හීරෙන්න බලනවා. මම දැන් ස්ක්‍රබ් එක කරන්නයි හදන්නේ. මේ විදිහට තක්කලි බෑය අරගෙන සීනි ටිකක් දවටලා මුහුණෙහි රවුමට මේ ආකාරයෙන් ස්ක්‍රබ් එක කරන්න. අත වැඩි තද කරන්න එපා. අත සැහැල්ලුවෙන් තියාගෙන රවුමට උඩ අතට මේ වගේ විනාඩි දෙකක් විතර මුහුණ ස්ක්‍රබ් කරගන්න. ඔයාගේ ඇස් වටා වුණත් මේක ස්ක්‍රබ් කරාට කමක් නැහැ. මොකද සමහර අයගේ ඇස් යට කළු වෙලා තියෙනවා. ඒ වගේම බෙල්ල කළු වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මේ සෑම ස්ථානයක්ම මේ විදිහට ස්ක්‍රබ් එක කරගන්න පුළුවන්. හරිම ඉක්මනින් ඔයාලට මේ මුහුණේ තියෙන අඳුරු පැහැ ඉවත් වෙලා මුහුණට ග්ලෝ එකක් ලැබෙනවා. තක්කලි බෑයෙන් ස්ක්‍රබ් එක කරාට පස්සේ ඒ මුහුණේ තැවිලා තියෙන තක්කලි ඉස්ම ටික මේ විදිහට අතින් හොඳට මුහුණට ඇබ්සෝබ් කරන්න මසාජ් එකක් දෙන්න. ඒ විදිහට උඩ අතට මේ වගේ විනාඩි දෙකක් විතර කාලයක් මේ විදිහට හොඳට මුහුණේ අතින් තවර ගන්න. අපි මුහුණේ හොඳට මේ තක්කලි කැලේ තියෙන සාරය මුහුණට හොඳට අතින් ඇබ්සෝබ් කරලා ඒක විනාඩි 15ක් 20ක් වගේ අතර කාලයක් තියලා ඊට පස්සේ කරන්න ඕනේ සාමාන්‍ය අල් වතුරෙන් මේක අපේ මුහුණෙන් සෝදලා ඉවත් කරන්න ඕනේ. ඉතින් මම දැන් මුහුණ හොදන්න යන්නේ. අපි බලමු සියදුවට පස්සේ මුහුණට කොයි වගේ ලුක් එකක් ලැබිලාද කියලා. මුහුණ සෝදාගත්තට පස්සේ මම මේ විදිහට මුහුණ ටෝන කරගන්නවා. ඔයගලන්ට ටෝන නැත්නම් අයිස් වතුර උනත් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පේනවද මගේ ස්කින් එකට හරි ෂයින් එකක් ඇවිල්ලා තියෙනවා. අර ඇපල් ගෙඩියේ පොත්තේ තියෙන වැක්ස් ගතිය මගේ හැමට ඇවිල්ලා තියෙනවා. මට ඒක අත ගාද්දිත් හොඳට දැනෙනවා. හරි ස්මූත් වෙලා තියෙනවා මගේ ස්කින් එක. නිකන් අර වෙල්වෙට් ස්කින් එකක් වගේ වෙලා තියෙනවා. ඉතින් මේක හරිම හොඳ සත්කාරයක් ගෙදරදී ඔයගලන්ට කරන්න පුළුවන්. ගොඩක් ගෘහිණියෝ කියනවානේ මට වෙලාවක් නැහැ. මම දන්නේ මොනවද තියෙන හොඳ ප්‍රොඩක්ට්ස් කියලා. ඉතින් ඔන්න ඒ දේවල් හොය ඉන්න අවශ්‍ය නැහැ. ඉතින් ගෙදර ඔයා උයන පිහන ගමන් තක්කලි කපන ගමන් මේ තක්කලි කැලක් කරන් සීනි චුට්ටක් ගාලා මේ විදිහට කරගන්න ඔයගලන්ට පුළුවන්. ඒක අමාරු නැහැනේ. හරි ලේසියෙන් කරගන්න පුළුවන්. ඒ විතර නෙමෙයි කඩෙන් ගන්න දෙයකට වඩා හොඳ රිසල්ට් එකක් වගේ මොනට හරි ස්වභාවික විදිහට ගන්නත් පුළුවන්. කිසිම හැමට ස්කින් ඩැමේජ් එකක් වෙන්නේ නැතුව. ඉතින් මේ වගේ ස්වභාවික සත්කාර වලට යන්න හැමදේම නෑ බෑ. කීකී ඉන්නේ නැතුව. ඉතින් ඔයගොල්ලෝ ආසයින් ලස්සනට ඉන්න ඉක්මනින් ලස්සන වෙන්න. ඉතින් ඒ නිසා තමයි මේ වීඩියෝ එක මම අරගෙන ආවේ. ඉක්මනින්ම ලස්සන වෙන්න පුළුවන්. හරි පහසු ක්‍රමයක්. කරලා බලන්න. ප්‍රතිඵල කියන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ ඔයගලන්ට වැදගත් වෙන වීඩියෝ එකකින් හම්බෙන්න. එතකක් හැමෝටම සුවදායි සතියක්.